ඒ කාලේ අපි ඒකත් ඉන්ට්‍රොඩියුස් කරා ඒක මචං ඒක that was it. දැන් අනිත් එක මචං දැන් ඔයාලගේ යුරෝපයේ ඉඳලා ඇල්බම් එක ඔව් මචං ඒක ඒ මොහොතේ ලංකාවේ ඒ වගේ දෙයක් බිහි වෙලා තිබුණේ අන්න එච්චර නෑ ඒ විතර නෙමෙයි අනිත් එක මටත් හරි මේව එකක් තියෙනවා මමත් one phone call Hero FM ද කාටද දාන්නේ they promoted it දැන් අද එහෙම අමාරුනේ මචං ඔව් නෑ ඒක මේකනේ දැන් ඒ කාලේ ඒ වගේ දේ එකපාරට දක්වනවා. දැන් මම අද සමාලට අහනකොට මට හිතෙනවා අයියෝ මේ සින්දුවේ මෙන්න මේව අඩුපාඩු තියෙනවානේ. මම මේක ඊටදී හොඳට කිරුවා නම් හොඳයිනේ කියලා හිතනවා. දැන් මට ඒක වැරදි තියෙනවා. හැබැයි ඒ ටයිම් එකේ ඒ කාලේ ඒ ක්‍රියේට් කරන එක ඒක ආයි කරන්න බෑ. ඒකේ හිට්ස් කීයක් තිබුණාද? ඒකේ සුගඳුමින් හිට් එකක් වුණා. ආදරලෝවේ මොඩ්ගොවියා was something very new different. ඒ වීඩියෝ එකත් අපි වෙනමම කරපු එකක් නේ. one shot අනිත් එක නෑ. අපි ඇත්තටම එතනින්නේ පටන් ගත්තේ නේ. මට රෝහිත ඇවිල්ලා කිව්වේ මේ මොඩ්ගොවියකට වීඩියෝ එකක් කරමු කියලා. ඊට පස්සේ අපි සුදුවන් මුදුමින් නහලා මිල්ලස්වායකට ඉතින් so it was a one happening time. හැබැයි ඒකට අපිට two different things. ඒ කියන්නේ ඒ ඇල්බම් එකේ ජයශ්‍රීරාගේ මම දකින එකක් තනිකර පිස්සු සමහර අය රේඩියෝස් වල ගහන්න බැරි තරමට ආපු සින්දුවක් අනිත් එක ලව් එකේ උඩින් සුදුයන් these two extreme things you know අය රේඩියෝ එකකින් ගහන්න බැරි කියලා නෑ දැන් කොහමද දුකා ඉඳගෙන කිව්වා ඒ දවස්වල දුකා එක සර මම ඉන්ටර්වියු එකේදී කිව්වා දුකා කොහේ හරි රේඩියෝ channel එකක මම හරි ඒ සින්දුව ගහන්න කියනකොට මේ ගහලා එයා ගහලා ඒ කියන්නේ මොකද එයාට ඒක නැගලා ගිහිල්ලා ඉන්න එයා ගහලා ඊළඟ දවසේ එනකොට කොලයක් මේවා කරලා මේ සින්දුව ගන්න බෑ කියලා හැබැයි ඊට පස්සේ ඒක ගොඩාක් හිටුණා ඉතින් එයා දුකා ඉඳගෙන කිව්වා ඒ දවස්වල එයා හැපි එයා ඒක ඒ සින්දුව ඒ channel එකට ඉන්ට්‍රොඩියුස් කරා ඒ වගේ කියන්නේ something very new සමහරවිට අපි කියන්නේ සමහර අහලා නැති හින්දා යම් දෙයකට කියන්න පුළුවන් මේ මොකද්ද මේ කියලා. හැබැයි it's time අද ඒ වගේ සින්දු වලට අන්න ඒකයි මම කියන්නේ. සුදු වෙදුමින් කියන එක වෙනම විදිහකට ගියේ. ඒක වීඩියෝ එකත් එක්ක අපිව දැනගෙන හිටියෙත් නෑ අපිව දැකලා තිබුණෙත් නෑ පොඩි වීඩියෝ එකත් එක්ක ඒ ක්‍රියේෂන් එකෙන් තමයි ඒ සින්දුවේ හම්බ වුණ උපරිම හම් වෙලා තියෙනවා. අනිත් එක මට ඒක ඉස්සෙල්ලා මාපු ගාම හිතුනේ ඒ වොයිස් එක නිකන් මහෙන්ද්‍රට යනවා වගේ. අර මහෙන්ද්‍ර අදට ඉඳගෙන කියනවා මචං ඔබ දාපු ලෙඩේද මේකනේ කියලා. වෙඩින් එකකට යන්න බෑවිල සින්දුව කියන්න කියනවලු. මං ගිහලා ඒක සංගීතයට දැම්මා. සංගීත කියන මේ මහෙන්ද්‍රගේ වොයිස් එක වගේ. ඉතින් අපි ඔය හිටියන එකපාරට song එක හරියටම හරි ඒක මාර විදිහට fit වුණා. It was totally established. But again that's it. One time gone.